හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද අදත් ඔයාලගේ තලන්නේ ඩේස් ඔෆ් චමි අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝයක් එක්ක. ඉතින් යාළුවනේ අද ඔයගලන්ට පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගන්න හිතුවා. අද cooking වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ගෙදර ගහේ කජු තිබ්බා. කජු තෙලට හදාගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ කොහොමද කජු තෙලට හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා අපි සෙට් වෙමු. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරිද යාළුවනේ මුලින්ම මෙන්න මේ විදිහට ඔයාලා කජු ටික සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ කජු ටික මෙන්න මේ විදිහට ලිපේ තියා ගන්න ඕනේ. ඒවා සුද්ධ කරලා ඉරටු වලින් අයින් කරලා මෙන්න මේ විදිහට ලිපේ තියා ගන්න ඕනේ. ඒක ඔයාලට අර කජු මදේ, ඒ කියන්නේ කජු පොත්තෙන් මෙන්න මේ විදිහට කජු මදේ වෙන් කර ගන්න ඕනේ. මේ මදෙත් තව තියෙනවා පොත්තක්. අන්න ඒක මේව කරගන්න මේ ඔයාලට වෙනවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් උණු වතුරෙන් ඒක තඹ ගන්න. හරිද? එතකොට ඒකට පොල් තෙල් දානවා. පොල් තෙල් දාලා මෙන්න මේ විදිහට ලුණු දානවා. ලුණු දාලා ටිකක් වෙලා ඔයාලා ලිපේ තියන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මම කරපු දේ තමයි කජු ටික තැම්බෙනකල් ඊට පස්සේ මම ලුණු ගෙඩියක් මෙන්න මේ විදිහට ලුණු ගෙඩියක් කපා ගත්තා. ලුණු ගෙඩියක් කපාගෙන ඊට පස්සේ ඒක පොතු ඇරගෙන තව ඊට පස්සේ ඒක ලස්සන කපා ගත්තා. මෙන්න මේ විදිහට ඊට පස්සේ මම කරපු දේ තමයි ඒත් එක්කම කරපිංචා ටිකක් මේව කරගත්තා. කරපිංචා අතු දෙකක් විතර අරගෙන කරපිංචා කොලත් වෙන් කරගත්තා. ඉතින් මේ විදිහට මම ලුණු කපන වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඊට පස්සේ තමයි මේක ඩබ් කරන්නේ. මොකද ඒ වෙලාවේ පොඩ්ඩක් මට වොයිස් කර රෙකෝඩ් කර ඉන්න බැරි තත්ත්වයක් තමයි තිබ්බේ. ඒ නිසා තමයි මේකට ඩබ් කරන්න මං හිතුවේ. හරිද? ඉතින් ওই විදිහට ලුණු ටික කපා ගත්තා. කපාගෙන ඊට පස්සේ ඒක ලුණු එකයි කරපිංචා එකයි මේ විදිහට වෙන වෙනම මම භාජනයකට දාගෙන ඒවා තියාගත්තා. ඒවා තෙලට දාන්න ඕන හින්දා ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපේ කජු එක දැන් තැම්බෙන ගමන් තමයි තියෙන්නේ. 10 minutes later. minutes later. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට මේ ඔයාලා ලිපෙන් බා ගන්න ඕනේ. මේක ලිපෙන් බාගෙන ඉවර වෙලා අපි කරන්න ඕනේ දේ තමයි මේ විදිහට භාජනයකට දාගෙන වතුර මේව වෙන්න උණු වතුර මේව වෙන්න ওই විදිහට භාජනයකට දාගෙන ටිකක් වෙලා තියලා ඊට පස්සේ ඒකේ අර අපි දැන් ලිපේ තිබ්බනේ කජු අර පොත්ත ගැලවෙන්න. අන්නේ පොත්ත වෙන් කර ඔයාලා වෙන භාජනයකට ඒක දාගන්න. හරිද? ඊට පස්සේ ඒකේ අර තියෙන පොත්ත ගලව ඒවා ටික මේ විදිහට කොහොම දාගන්න මේ ඔයාලගේ වෙන මොකක් හරි භාජනයකට අරන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මම ඔක්කොම ටික පොතු අයින් කරගත්තා. දැන් ඔයාලා ලුණු ටිකුයි ලුණු පස්සේ උනත් දාගන්න පුළුවන්. මෙතන ලුණු ටිකුයි ඔන්න ඔය ලුණු ටිකක් දාලා ඊට පස්සේ ඔයාලා කහ ටිකකුත් දාන්න ඕනේ. හරිද? ලුණු ඔයාලා කැමති ගානට දාගන්න පුළුවන්. කැමති නම් මෙහෙමම ලුණු දාලා ඉවරලා ඔයාලට පුළුවන් ලිපේ තියාගන්නත් පුළුවන්. හරිද? කැමති කෙනෙකුට එහෙමත් කරගන්න පුළුවන්. ඊට පස්සේ කහ ටිකක් දානවා. කහ පොඩ්ඩක් අඩුවෙන් ඔයාලා කැමති ප්‍රමාණයට කහක් දාගන්න. ඒ කියන්නේ මේක අර පාටෙන් වගේ තමයි දාගන්නේ. ඒ නිසා ඒ කැමති ගානට ඔයාලා දාගන්න පුළුවන්. ගොඩාක් කහ වැඩි කරගන්න එපා. ඒතකොට නිකන් අමුත්තක් දැනෙයි. ඔය දෙයට ඊට පස්සේ අතින් අනා ගන්න එක. හරිද? අතින් තමයි අනා ගන්න. ඉතින් මේ කැමති කෙනෙකුට ඉතින් හැන්දි දාලා කාර්යය ගහිරිය නේද? අතින් තමයි කලවම් කරන්නේ. ඊට පස්සේ තෙල් ටිකක් ඔයාලා කොහොම තියලා ලිපෙන් තියලා තෙල් ටික රත් වෙන්න තියලා ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ ලුණු ටික ඉස්සරවම දාගන්න ඕනේ. හරිද? මම දන්නේ මේ මම හදන ක්‍රමය තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. හරි? කට්ටිය දැන් කියයි දන්නේ මේ ඔය මොකද්ද ඔය කියලා. ඔයාලට කැමති නම් මේ ඒක ඔයාලට කැමති දේ ඉතින් හදාගන්න පුළුවන්. මම හදන දේ තමයි ඔයාලට කියලා දෙන්නේ. හරි. ඊට පස්සේ ඔය විදිහට තෙල් එකට දානවා අපේ ලුණු එක. හරිද? කරපිංචා දෙකකුත් වැටුණා. ඒක ඉතින් මට තනියම ඉතින් මේ ඔක්කොම කරන්න වීඩියෝත් කරන්න එපා. ඒ නිසා කරපිංචා ටිකකුත් වැටුණා ඒකට. හරි ඔය විදිහට මේක පොඩ්ඩක් අර රන්වන් පාට වෙනකල් මේ ඔයාලා බෙද ගන්න ලුණු එක ඊට පස්සේ දාන්න මේ කරපිංචා එක. හරිද? ඔන්න විදිහට කරපිංචා එකක් දාගෙන ඒකත් බෙද ගන්න ඕනේ. කරපිංචා දාද්දී යාළුවනේ පොඩ්ඩක් ඈතට වෙලා දාන්න. ඒවත් පිපිරනවා. ඊට පස්සේ තෙල් විසික් කරනවා ඇඟට. හරිද?
ඊට පස්සේ ඇඟත් පිච්චිලා ඉවරලා ඔයාලා ඊට පස්සේ කජු නෙමෙයි ඔයාලට කන්න වෙන්නේ. හොස්පිටල් එකට තමයි යන්නේ. ඒ නිසා කරපිංචා දාද්දි පොඩක් තෙල් එකෙන් ඈත්ලා දාන්න. මේ කතාව අහගන්න බොරු මානසි දාන්න එපා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට ඒවා කරපිංචා බැදෙනවා. ඔය විදිහට බැදෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ වෙලාවේ දානවා අපි කෑලි මිරිස්. හරිද? කෑලි මිරිස්ත් ඔයාලා කැමති විදිහට දාගන්න පුළුවන්. ඔයාලට කෑලි මිරිස් දානවා වගේම මේ වෙලාවේ උම්මලකටත් තියනවා නම් දාගන්න. එහෙම නැත්නම් හාල්මස්තු බෙදලා කුඩු කරලා එහෙම කරන්නත් පුළුවන්. කැමති නම් ඉස්සෝ දාගන්නත් පුළුවන්. කැමති කෙනෙකුට උම්මලකට දාගන්නත් පුළුවන්. මොකද දාගන්න. හරිද? ඔය හදිස්සියට ඒවා තිබුණ නැති නිසා ඔය තියෙන දේවල් වලින් මම ගේමක් ගහගත්තා. හරිද? ඇත්තටම හදිස්සිය තමයි හැදුවේ. ඊට පස්සේ ඔන්න ඔය වෙලාවේ දානවා අපේ කජු එක. හරිද? ඔන්න ඔය විදිහට කජු එක දාගන්නවා. දාගෙන ඊට පස්සේ ඒකත් ඔය විදිහට ඉතුරු වෙලා තියෙන ටික ෂේප් එකේ මම දැම්මා. හරිද? ඒක ඔයාලට පේන්නේ නැහැ මම ඒක ෂේප් එකේ දැම්මා. අපරාධනේ යාළුවනේ ඊට පස්සේ ඒවා භාජන ඉතුරු වෙලා ඒව අපරාධේ. මහන්සියෙන් බොහොම අමාරුවෙන් ගහට නැගලා කජු ටික කඩාගත්තේ. ඕපම් කන්දස්ටා කන්දක මංජොක්කා මම පාන්දර 3ට ගලවන්නේ පිලී බබා අවසානට ඔන්න ඔය විදිහට සුපිරියටම තියෙනවා. ඉතින් මේ ලස්සනට හදිස්සිය හදාගත්තේ ඔය විදිහට මරු සුපිරි ආයෙත් මරුවටම තිබ්බා. ඔන්න ඔය විදිහට කජු එක සුපිරියටම තිබ්බා යාළුවනේ. ඇත්තටම ඉතින් මේක බලන කෙල්ලොන්ට කියන්න තියෙන ඉතින් මේ කොල්ලෙක් කියලා මෙහෙම වෙනවා නම් මේ ඇත්තටම ඉතින් සම්බෝලයක්වත් හදාගන්න බැරි ගෑනු ළමයිනුත් ඉන්නවානේ. හරි අපි වීඩියෝ ගෙන් කරමු. දිරාපු යකඩ කෑලි සාඩු කෑලි. හරි ඉතින් යාළුවනේ එහෙනම් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මම අහන්න තියෙන දේවල් වීඩියෝ කියන දෙක දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. තවද කරන්න එපා. ඉතින් නොදන්න යාළුවෝ ඉන්නම් දැනගන්න වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න යාළුවනේ. Facebook page එකක් තියෙනවා ඒකත් follow කරන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු යාළුවනේ. වීඩියෝ එක බලපු හැමෝටම thank you. සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන නං යයි තව කල් වටේ අතුරු සෙවණැලි